ළමයි 6 දෙනෙක් ඉන්නවා. දවස් 45 යාගේ ඩාක්ටර් දාලා යද්දි දුක් ඉඳලා හැදුවා. දැන් දෙයියනේ කියලා දැන් මම එච්චර දුකක් නෑ. මම මේ රස්සාවේ දැන් මාස 7ක් 8ක් වෙනවා. මේ ජීවිතේ දැන් කට්ටියත් එක්ක එකහොල වැඩ කරනවා. මාස 7-8කට කලින් මොනවද කරේ? ගොඩාක් දුක් ඉඳලා මම එක එක දේවල් කරා. ගෙවල් ගාන වැඩ කරා. ළමයි හදා ගන්න ඕනේ හින්දා. අද ඉතින් දෙයියනේ කියලා රස්සාවල් ඒගොල්ලෝ කරනවා. අද මං ගැන බැලුවේ නැති වුණාට මගේ දෙන්නෙක් බලනවා. එක්කෙනෙක් රට ඉන්නවා. එක්කෙනෙක් පොඩි හාමුදුරුවෝ කෙනෙක්. එයයි දුව විතරයි බලන්නේ. අනිත් 4 දෙනා මං ගැන බලන්නේ නැහැ. මට ඒක දුකක් නැහැ. ඒගොල්ලෝ කවදා හරි මගේ ළඟට එන්නේ නැතේ. එතකොට ඉතින් මං ඒගොල්ලන්ට කරන්න තියෙන දේවල් මං කරලා තියෙන්නේ. තාත්තා නැහැ කියලා. දැන් ඉන්නවා දෙයියනේ කියලා මේගොල්ලොත් එක්ක වැඩ කරන ඉන්නවා. ගෙදර යන්නෙත් නැහැ මං. මගේ අම්මා තාත්තා නැති වුණා. තනියෙන් ඉන්නවා මෙහෙට වෙලා. ඒගොල්ලොන්ට මං ගැන දුකක් නැත්තම් මම මොනවා කරන්නද? මට පුළුවන් දේ මං කරනවා ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ ඉතින් මං ගැන බැලුවේ නැතත් කමන්නේ ඒගොල්ලෝ කවදාද තේරෙන්නේ නැති අම්මා ගැන. තාත්තා නැතුව අම්මා හදපු විදිය. ඒගොල්ලෝ ඉතින් තේරුම් අරගෙන එයි මං ගාවට. මට නැති වෙන්න දෙයක් නෑ. හැබැයි මම මේ දේවල් ජීවිතේට එකතු කරගන්නවා කියන ප්‍රාර්ථනයක් නැද්ද? නැති වෙන්න ගොඩාක් නැතුණා මගේ. මං ඉස්සරහට හිතාගෙන ඉන්න දෙයියනේ කියලා ගෙයක් දොරක් මංගේ විහිම මං හදාගෙන ලස්සනට ගෙනියනවා. එයාට පේන්න මං ලස්සනට අනාගතේ ගෙනියනවා කියලා. දෙන්නෙක් මහ ස්පිතාලේ වැඩ දෙන්නෙක් කැම්පස් එකේ ඉන්නවා. ඒ 4 දෙනා තමයි මං ගැන බලන්නේ නැත්තේ. අර දෙන්න දෙව බලනවා. ඒ කියන්නේ ජීවිතේ යන්න පුළුවන් ඉහළට ගිහිල්ලා තනක් හදාගත්ත අය අමතක කර අම්මව. ඒක තමයි මට කියන්නේ. මං කියන්නේ ඕනම දරුවෙක්ගේ අම්මා කෙනෙකුට ඒ දේ කරන්න එපයි කියලා. කවදාවත් මහලු මඩමකවත් නිවාසයකටවත් පාරක් ගන්නවත් දාන්න එපා කියලා. පුළුවන් තරම් ළඟ තියාගෙන සලකන්න. මගේ අම්මට තාත්තට මට සලකන්න බැරි වුණා. මගේ අම්මයි තාත්තා නැතුණු චූටි කාලේ මම අම්මා නැතුණු කොරෝනා වලින් ඒවත් මට යන්න හම්බුන්නේ නැහැ, බලන්න දෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ මරණවත් මට බලන්න හම්බුන්නේ නැහැ. අදට මම පාරක් මොනවා කරා මගේ අම්මට මං ආදරේ මං අරන් හදාගත්තේ කෙනෙක්. මගේ මදපු අම්මා නෑ. එයත් මරුණා. හදාපු අම්මා තමයි මං මෙච්චර කාලයක් දුක් මහන්සියලා ඇද්දුවේ. ඒ අම්මා ආත්මයක් මගේ වෙන්න ඕනේ අම්මා. අඳුරු මතක ගොඩ හින ආසේ වැජපු මේ කලබේ මතමයි මගේ පාදේ මම තැබූ. පාදයෙන් සැනසු කිරි රසයෙන් දෙතු. කවි යන්නම් කතාව මගේ අම්මා තමයි කතෘ.